ආයිබෝවන් හෝම්ටෙක් YouTube channel එකට ඕගොල්ලෝ උන්නත් අදත් අපි සාදරයෙන් පිළිඅර ගන්න ලබනවා. ඉතින් මේ අද ඕගොල්ලොන්ට තවත් වටිනා වීඩියෝ එකක් ගෙනාවේ. ඒ තමයි ගෙදර ඉන්න ඕගොල්ලොන්ට ඔයාලා ගෙදර තියෙන ටෝච් එක කොහොමද හදාගන්නේ කියන එක තමයි වැඩ කරන්න ඇති ටෝච් එකක් අරගෙන ඒක කොහොමද අපි හදාගන්නේ කියන එක ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේක සාමාන්‍ය සරල දෙයක්. ඔයාලා හිතන්නේ ගෙදර තියෙන ටෝච් එක මේ වගේ ටෝච් ගොඩක් තියෙන ඉතින් මේ අයින් කරපු ටෝච් තියෙන මේ වගේ සමහරට බැටරි සවුත් වුණපුවාම සමහරලාට ඔයාලා හිතනවා බැටරිය රීප්ලේස් කරපුවම හරි කියලා. සමහර ඒවා තියෙනවා චාර්ජරයට ගියවොත් එහෙම මේ චාර්ජරේ මෙන්න මේ තියෙන කැප් එක පුපුරනවා ගොඩක් වෙලාවට. ඒ වගේ ටිකක් ෆෝල්ටි තියෙන ඒවා එනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන මේ ස්විච් එකේ යම් අප්සෙට් වීමක් එනවා, සවුත් වීමක් එනවා. ඉතින් මේවා තමයි ගොඩක් වෙලාවට මේ ටෝච් වල එන්නේ. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් දන්නේ නැති ෆෝල්ට් එනවා. ඒ තමයි මේ පරිපතේන ගැටලු. ඒකෙදි ගොඩක් වෙලාවට මෙන්න මේ කැප් එක තමයි පුපුරන්නේ. මේ කැප් එක කියලා කියන්නේ කැපැසිටර් එකක්. එතකොට මේ කැපැසිටර් එක ඉලෙක්ට්‍රොනික කැපැසිටර් එක මේක පුපුරනවා ගොඩක් වෙලාවට. මේක පුපුරන්න හේතුව තමයි මේකේ මොකක් හරි ෆෝල්ට් එකක් ආවොත් එහෙම පුපුරනවා. ඒ කියන්නේ ෆෝල්ට් එක කියලා කියන්නේ මේ ඕවර්ලෝඩ් එකක් ආවොත් එහෙම වැඩි කරන්ට් එකක් ආවොත් මේ බෝඩ් එකේ ෂෝට් එකක් තිබ්බොත් කොතනක හරි රෙසිස්ටර් එක හරි මොකක් හරි ෂෝට් එකක් ආවොත් එහෙම මේක පුපුරනවා. ඉතින් මේ බෝඩ් එක පොඩි අවුලක් තියෙන බෝඩ් එකක්. මේක අවුල් ගොඩක් තියෙන. මේක හදන්න ගිහලා මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච එක. ඉතින් මම ඕගොල්ලොන්ට කියන්නේ මේ හදිසියේ අපි අද කරන්න යන මේ බෝඩ් එක මම චෙක් කරලා බැලුවා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්න මේ බෝඩ් එක කොහොමද චෙක් කරගන්නේ කියලා. අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේක මම ගොඩ දාන්න බැලුවා. නමුත් මේකේ තියෙන යම් ෆෝල්ටි තා මේකේ තියෙන මේ පොලිස්ටර් කැපැසිටි එකක් දැම්මා, ලයිට් එක දැම්මා. ඊට පස්සේ මේ ඔක්කොම බඩු දාලා මේකේ ෆෝල්ට් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ ඩැමේජ් ගොඩයි. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මම දැන් ලෑස්ති වෙන්නේ සාමාන්‍ය මේ ටෝච් එක ගොඩ දාන්න. ඉතින් මේ ටෝච් එක ගොඩ දාන්න නම් අපිට අවශ්‍ය වෙන මෙන්න මේ වගේ පරණ ටෝච් එකක්. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ ටෝච් එක තියෙන්නේ මේකේ ස්විච් එකක් කැඩිලා. එතකොට මේකේ මේ කෑලි නෑ. ඒ වගේ තියෙනවා. ඉතින් මට ඕනි වෙන්නේ මෙන්න මේකේ තියෙන සර්කිට් එක අරගෙන බැටරිය charge කරවලා මේ ටෝච් එකේ එහෙම නැත්නම් අපිට ලැබලා දුන්න ලොකු ටෝච් එක ගොඩ දාගන්නේ කොහොමද කියන එක ගැන තමයි කියන්නේ. ඉතින් මේකට කොහෙන්වත් ආයි පරිපත ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ තියෙන පරණ ටෝච් එකක් අරගෙන මේ වැඩේ කොහොමද ගොඩ දාන්නේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට කියන්නේ. එහෙනම් රැඳී ඉන්න හැමෝමත් එක්ක අපි බලමු මේක කොහොමද වැඩේ කරන්නේ කොහොමද වෙන්නේ කියන එක ගැන. හරි. දැන් අපි මෙන්න මේ විදිහට මේ පරිපතය අනවශ්‍ය ටික අයින් කරගත්ත මේ චාර්ජරයට යන එක චාර්ජර් එක නැත්නම් මෙතන තමයි මේ කරන්ට් එක දෙන්නේ. එතකොට මේකේ අයින් කරගත්තා. මේක මේ ස්විච් එක නම් ඩැමේජ් වෙලා තියෙනවා. මම හිතන්නේ මේකට ස්විච් එකක් දාන්න වෙයි. එහෙම වුණොත් අපේ මේ පරිපතයේ ස්විච් එක ගලවලා අපි මේක දාගන්න ඕනි. ස්විච් එක නැත්නම් කෙලින්ම කඩෙන් අරගෙන වෙනම් මෙතන මේ ටික ගලවලා අයින් කරලා ස්විච් එක මේකටම හරින ස්විච් එකක් කියලා බලන්න ඕනේ. ස්විච් තියෙන විවිධාකාර ස්විච්. එතකොට මේ ස්විච් එකක්ම අරගෙන දාන්න ඕනේ. නමුත් මේකට මම ස්විච් එකක් දාන්න යන්නේ නැහැ. ඇත්තටම මේකට මේ වගේ ස්විච් එකක් මේකට මේ ස්විච් එක දාන්න යන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ස්විච් එක දාලා මේකට වැඩක් වෙන්නේ නැහැ. බෝඩ් එක නිකන් ඩැමේජ් වෙන එක විතරයි. මොකද හේතුව දාන්න නැත්තේ මේක දැම්මා කියලා මේකේ තියෙන උසට මේක ගන්න බෑ. මොකද මේක මේ බෝඩ් එකයි මේ බෝඩ් එකයි අතර තියෙන දිග පළල සහ මේ ටෝච් එකේ තියෙන හවුසින් එකට හයි වෙන්න තියෙන කෑලි බෑලිත් එක බලපුවාම අපිට ටෝච් එකේ ස්විච් එකේ පොඩි ප්‍රශ්නයක් වෙනවා අවසානයේ. එතකොට ස්විච් එකට අපි වෙනම එක්ස්ට්‍රා ස්විච් එකක් තමයි යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක හදාගත්තට පස්සේ. ඔයගොල්ලොත් බලන්න එක්ස්ට්‍රා ස්විච් එකක් යූස් කරමු අපි කඩෙන් ගෙනල්ලා. ඒක කඩෙන් රුපියල් 50කට විතර වගේ පොඩි ගානකට ගන්න තියෙන ස්විච්. විවිධාකාර ස්විච් නේ. මේ ස්විච් එක අපිට ඒකට භාවිත කරන්න පුළුවන්. රයිට්. අපි ඊට පස්සේ දැන් මේකේ තියෙන අවශ්‍ය කරන බැටරියට සහ මේකේ තියෙන ටෝච් එකේ ඉතුරු ටිකට අපි මේක සම්බන්ධ කරගමු. අපේ අපි හදාගන්න යන ටෝච් එකේ සර්කිට් එකේ කෑලිත් අයින් කරගෙන මේකේ අවශ්‍ය කරන බැටරි වගේ දේවල් මේකට සම්බන්ධ කරගන්න කොහොමද කියලා බලමු. මේ බැටරිය තමයි අරගේ මම හිතන්නේ තියෙන ෆෝල්ට් එක. ඔයාලට පේනවා මේ බැටරිය අපි සම්බන්ධ කරා මේකේ ගැටලුවක් නැහැ. හැබැයි අර බැටරිය සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ බැටරිය සම්බන්ධ කරලා තියෙනකොට තමයි මේ ෆෝල්ට් එක එන්නේ. කියන්නේ මේකේ බලන්නකො සාමාන්‍ය මේ බැටරිය charge වෙන්න ඕනි වෝල්ටේජ් එක තමයි සාමාන්‍ය 5යි දශම ගානක් අතර එන්න ඕනේ. බලන්න දන්න මේ තියෙන 5යි 40යි.
5:40 ඔය පේන ඇති. සාමාන්‍ය වෝල්ටේජ් එක හොඳට තද කළා 5:40යි. ඒ ගණන් වලින් එනවා වෝල්ටේජ් එක. තේරෙනවද? මේක පොඩි මේකක් වෙනවා. හරි 5:40ක් වගේ ප්‍රමාණයක් එනවා. ඉතින් මේක තමයි හයි වෝල්ටේජ් එක සාමාන්‍යයෙන්. ඒකට මේකේ එතකොට මේ බැටරිය දැන් ආයෙ නැවත ඔයාලට අපි මේ බැටරියේ මොකක් හරි ෆෝල්ට් එකක් තියෙන බවක් තමයි තියෙන්නේ. ඒකට මේ බැටරියක් අපි රීප්ලේස් කරගන්න ඕනේ. මේ වගේම තව බැටරියක් තියෙනවා අපි රීප්ලේස් කරලා බලමු. මේ බැටරියත් ඇත්තටම ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ ටෝච් එක වැටිලා තියෙනවා. වැටෙනකොට බොහෝ වෙලාවට මේකේ ඇතුලේ තියෙන සෙල් එකක් ඇල්ලලා මොකක් හරි මේ බැටරි ඩැමේජ් එකක් තමයි තියෙන්නේ. බලන්නකො මේකට එනවා ලොකු වෝල්ටේජ් එක. මේ වෝල්ටේජ් එක නිසා සමහරවිට කැප් පුරන අවස්ථා වෙනවා. අපි හිතන්නේ නැහැ සාමාන්‍ය බැටරිය අවුලක් වෙනවා ඇති කියලා අපි නිරන්තරයෙන් අපි හිතන්නේ නැහැ. හැබැයි බැටරියත් අවුල් තියෙනවා. හරි මෙතෙන්ද තියලා බලපුවාම මේ කැප් පුරනවා ගොඩක් වෙලාවට කැප් එක ටිකක් වෙලා කරන්ට් එකට ගහලා කොහොම රත් වෙනවා ගොඩක්. ඉතින් මේකෙ තිබ්බෙත් ඒක තමයි. සමහරට අපේ කලින් බෝඩ් එකෙත් ලොකු ඩවුට් එකක් තිබිලා නැහැ ඔය කියන විදිහට. එතකොට බැටරිය මම අයින් කරලා බැලුවා ඒකේ. නමුත් බැටරිය අයින් කරලා බලලා වෙන බැටරියක් දැම්මා. ඒ බැටරියෙත් පොඩි අවුලක් ආවා. ඉතින් මං හිතන්නේ බැටරි දෙකේම සවුත්වක් තිබිලා තියෙනවා. ඉතින් මේක තමයි මේ අපිට හොයාගන්න බැරි. ඉතින් නිරන්තරයෙන්ම කියනවා කට්ටිය ගොඩක් මේ කැප් පුපුරනවා මේ කැප් දැම්මට හරියන්නේ නැහැ කියලා. ඉතින් අපි එතකොට ඒකේ තියෙන තමට එක දේවල් මාරු කරා වුණාට මේකෙත් ඔය යන විදිහට මේ බැටරිය අපි මේකට සම්බන්ධ කරලා බලමු. මේකේ ඇත්තට මේක හදලා තියෙන මේක ඔක්කොම අලුතෙන් දැම්මා. මම හිතුවෙත් මේක මේ ඩැමේජ් තියෙන නිසා මේ කෑලි මේ සමාන මේ බල්බ් එකේ මේව හෙල්ලෙනවා. ඒ වගේ ප්‍රශ්න නිසා මං හිතුවේ මේ මොකක් හරි සවුට් එකක් වෙන්න ඇති කියලා. මං හිතන්නේ මේ මටත් දැන් තමයි මේක අහුනේ. ඉතින් මේ බැටරි මං දෙකක් මාරු කරා. මට ඇත්තට මේ බැටරිය මං ඔය දැන් ඔය ටෝච් එක කියලා මම වෙන බැටරියක් දැම්මා. වෙන අපේ පරණ බැටරිය නිකන් ඔය ප්‍රශ්න එන නිසා ඒ ලෙඩේට මම දාලා බැලුවා. ඒ යන්න ඒ වගේ එකක් තමයි ආවේ. ඉතින් මේ මම හිතන්නේ මේක ගොඩ දාගන්නත් පුළුවන් වෙයි වගේ මට තේරෙන විදිහට. අපි පොඩ්ඩක් නිකන් කෝකටත් කියලා මේකට එතකොට වැඩේ මේක රීප්ලේස් කරන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. අපි බලමු කොහොමද මේකට පොඩ්ඩක් සම්බන්ධතාවය දීලා වැඩේ හරියනවද කියන එක ගැන. එමුණු බැටරිය තමයි ෆෝල්ට් එක තියෙන්නේ. බැටරි ඩෙත් වෙනවා කියලා කියන්නේ බැටරිය පුපුරන්න පුළුවන් ඇතුලේ. එතකොට බැටරිය ඇතුලේ යම් ෂෝට් වීමක් තිබ්බොත් බැටරිය ඇතුලේ යම් ප්‍රශ්න තිබුණොත් ගැටලු ඇති වෙනවා. අපි පොඩ්ඩක් මේක සම්බන්ධ කරලා බලමු මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වේද කියලා. සම්බන්ධ කරගත්තා. අපි බලමු නිකන් මේක අර විදිහට බස මූඩ් එකට දාලා ෂෝට් වුණාද කියලා අපි අතින් මොකක් හරි මේකෙත් අර මම අර කලින් කිව්වා වගේ දනට දන රිනට රින තියලා මෙතන තියෙනවා මේකේ ගහලා තියෙන්නේ හැමෝම බලමු මේ චෝටි සර්කිට් එකක් වගේ තියෙන එකේ මේක දනට දන තිබ්බා රිනට රින ප්‍රශ්නයක් නැහැ. රින එකේ දැන් බීප් සද්ද දෙන්නේ රිනට රින එකේ බීප් සද්ද දෙනවා රිනට රින එකේ අවුලක් නැහැ කරවත් ප්‍රශ්නයක් නැහැ වගේ. ආයි දනට දන මොන දන එකේ කේස් එකක් නැහැ. බීප් සද්ද දෙනවා. නැවත අපි බැටරියටත් මේ වගේ තියලා බලමු. ඔව් බැටරියටත් මේ විදිහට තියලා බලමු. දන තිබ්බා. බැටරිය දන අග්‍රේට තිබ්බා. රයිට් අවුලක් නැහැ. බීප් සද්ද දෙනවා. ඒ කියන්නේ අවුලක් නැහැ. ඒ ලයින් එකේ කේස් එකක් නැහැ. ඊට පස්සේ අපි නැවත මෙතන රිනට රින තිබ්බා. දන දෙනවා රයිට් අවුලක් නැහැ. ඊට පස්සේ ආයෙ නැවත අපි කෝකට සැකේට දනට දන තියලා රින එකට තියෙනවා. රයිට් දනට දන තියලා රින එකට තියෙනවා මේ පැත්තේ. ඒ කියන්නේ මේ බස මූඩ් එකට දාලා රිනට රින තියලා සොරි මේ ධන අග්‍රේට මේ පැත්තේ ධන ගහලා තියෙන තැනට ප්‍රොබ් එක ප්‍රොබ් එකක් මොකක් හරි කම ප්‍රොබ් එකක් තියලා අනිත් එක රින එකට තියෙනවා. දැන් රින එකට තියෙනකොට කලින් වලට ඇහෙන්න ඇති ටීට් ගාලා සද්දයක් ආවා. ඒක ටීට් ගාලා සද්දයක් එනවනේ ඒ කියන්නේ මෙතන මෙතන තියෙන මේ බ්‍රිජ් එකේ ධනට එක ප්‍රොබ් එකක් තියලා එකක් කොහොම තියලා අනිත් එක රින එකට තියන්න බැටරි. එතකොට බීප් සද්දයක් එන්නේ නැහැ කියන්නේ මේකේ ෂෝට් එකක් නැහැ. හැබැයි මේකට ඒ ධනට ධන තියලා ධනයට ධන එකේ බීප් සද්ද එනවා. එතකොට ධන මෙතෙන් දෙනකන් එනවා කියන එක. හැබැයි රින එකට තියෙනකොට බීප් සද්ද එනවා කියලා කියන්නේ මේ බෝඩ් එකේ මෙතනින් එහා මේ බ්‍රිජ් එකේ මෙතනින් එහා ලයින් එකේ කොහේ හරි ෂෝට් එකක් තියෙනවා. කොතනක හරි එක්ක පොඩි ඊයන් ඩොට් එකක් හරි වදිනවා.
නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් කරන්ට් එකට ගහන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම බෝඩ් එක පුපුරන්න පුළුවන් සමහරවිට බෝඩ් එකේ තියෙන මේ වගේ කැපැසිටර් පුපුරන්න පුළුවන්. right අපි දැන් බලමු අපේ වැඩේ දැන් හරි මේකට කරන්ට් එක එනවද දැන් කියන එක ගැන පොඩ්ඩක් බලමු. දැන් අපි 12 මේ කරන්ට් එක දෙන්න යන්නේ. මේක බල්බ් එක නම් පත් වෙන්නේ නැහැ. බල්බ් එක පිච්චිලා තිබ්බේ. බල්බ් එකට රෙසිස්ටර් එකක් දාගන්න ඕනේ. රෙසිස්ටර් එක පිච්චිලා තියෙන්නේ. ඒක දාගන්න දැන් බලමු මේ බැටරිය අවුල තිබ්බේ කියලා අපිට දැන් හොඳටම වැඩේ හොයාගන්න පුළුවන් මේ ගහලා බලමු. රයිට් කරන්ට් එක දීලා තියෙන්නේ දැන්. දැන් අතපත ගන්න යන්නේ නැහැ. දැන් අපි මේ ප්‍රොබ් එක ධනට ධන ඍණට ඍණ තියලා බලනවා මේකේ වෝල්ටේජ් එක රයිට්. ඇත්තටම අවුලක් නැහැ. 5යි 91. මේ බෝඩ් එකෙත් කිසි ඩැමේජ් එකක් තිබිලා නැහැ. ඩැමේජ් එක තිබිලා තියෙන්නේ නම් හොයාගන්න බැරි වුණාට මෙන්න මේ කියන බැටරි. ඒ නිසා ගොඩක් අය කියනවා ගොඩක් අය මම දැකපු දෙයක් තමයි. ඇත්තට මටත් මේක හොයාගන්න බැරුව තිබුණේ. මම මේ වගේ බැටරි දෙකක් මේ වගේ තව බැටරියක් තිබිලා මගේ ගෙදර ගලපු තව බැටරියක් තිබ්බා අපි. ඒතර මේ බෝඩ් එක හදලා මම මේ බැටරියක් දැම්මා. හැබැයි ඒ බැටරියත් ඔය කියන විදිහට ඒ බැටරියත් ඩැමේජ්. මේ බැටරියේ මොකක් හරි ෂෝට් එකක් තිබිලා තියෙනවා කොහේ හරි. ඒ නිසා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. right මේක හරි. මේක දැන් බැටරියක් charge වෙනවා. ඒතකොට මේක කිසි අවුලක් නැහැ. මේකේ charging bulb එක විතරයි පත් වෙන්නේ නැත්තේ. ඒකටත් අර charging bulb එකක් දාන්න පුළුවන්. අපි ඒක දාගමු. ඒක දාගන්න පුළුවන්. ඒක පොඩි වැඩක් තියෙන්නේ. ඒකට අර මේකක් කරලා මොකද්ද මේ රෙසිස්ටර් එකක් දාලා මෙතන රෙසිස්ටර් එකක් තියෙන රෙසිස්ටර් එක දාලා වැඩේ කරපුවම හරි.